ආයුබෝවන් හැමෝටම. අද යන්නේ ඔයාලට ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න. ඉතින් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඩෙනිම් කලිසම් වල. එහෙම නැත්නම් වෙනත් කලිසමක. ඉතින් මේ ෂිපර් එක අපිට නොදැනීම අපි ගමනක් ගියපම ඇරෙන එක. ඉතින් අද යන්නේ මේකට විසඳුමක් දෙන්න. ඉතින් මේ විදිහට හැම ෂිපර් එකක්ම ඇරෙන්නේ නැහැ. ඒත් ගොඩක් දුරට ගෑල් ළමයිට මේ ප්‍රශ්න වෙන්න පුළුවන්, පිරිමි ළමයිට වෙන්න පුළුවන්. ඉතින් අපිට නොදැනීම අපි ගමනක් ගියාම මේ ෂිපර් එක ඇරිලා තියෙනවා. ඉතින් ඒකට විසඳුමක් දෙන්න තමයි අද යන්නේ. ඉතින් ලයික් එකක් දාන්න, වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකකුත් දාන්න, ඔයාලට ප්‍රශ්න මොනවාද තියෙනවා නම්. ඉතින් හැම ෂිපර් එකකම තියෙනවා මේ වගේ. ඉතින් මේ වගේ සිව් එකක් තියෙනවා. මේ වගේ හිලක් හැම ෂිපර් එකකම තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් දුරට ෂිපර් වල මේව තියෙනවා. ඉතින් අපිට මේකට ඕනි වෙන්නේ පොඩි දෙයක් විතරයි. ඉතින් මේ තමයි රබර් බෑන්ඩ් එකක් අපිට ඕනි වෙනවා මේ වැඩේට. ඉතින් රබර් බෑන්ඩ් එකේ සයිස් එක ප්‍රශ්නයක් නෑ. ඔයක ඔයාලට කැමති විදිහට ගන්න පුළුවන්. ඉතින් රබර් බෑන්ඩ් එක මේ විදිහට අරගෙන මේ විදිහට මේ සිව් එකෙන් ඔයාලා මේ විදිහට රබර් බෑන්ඩ් එක දාගන්න. ඊට පස්සේ ඔයාලට මේ ලොකු දෙයක් නෑ මේක කරන්න. ඇත්තටම පොඩි දෙයක් ගන්න තියෙන මේ විදිහට රබර් බෑන්ඩ් එක දාගෙන මේ විදිහට ඇදගන්න. ඉතින් මේක බැලන්ස් වෙන්න තියාගෙන ඊට පස්සේ ඔයාලට තියෙන මේ ෂිපර් එක වහලා ඉතින් ඊට පස්සේ පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඉතින් මේ ෂිපර් එක වහලා ඔයාලට තියෙන්නේ ඔයාලා දාන මේ හක් එක තියෙනවනේ. එහෙම නැත්නම් මේ බටන් එකට මේ රබර් බෑන්ඩ් එකේ මේ විදිහට අරගෙන මේ විදිහට බටන් එක ඇතුළට දාන්න. ඉතින් මෙච්චරයි කරන්නේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේක ෂිපර් එකයි පල්ලෙහාට එන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලගේ බටන් එක මේ විදිහට දාගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ෂිපර් එක අහපව ඉතින් පල්ලෙහාට එන්නේ නැහැ. ඉතින් මේක තමයි ඔයාලට අද කියලා දුන්නේ ට්‍රික් එක. ඉතින් මේ ට්‍රික් එක හොඳයි නම් ඔයාලා ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න වීඩියෝ එක. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.